අපේ ඔෆිස් යන ගොඩක් කට්ටිය මට මැසේජ් කරලා කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට තමන්ට ඔෆිස් එකත් එක්ක තමන්ගේ වැඩත් එක්ක තමන්ට වර්කවුට්ස් කරන්න ටයිම් එකක් නැහැ. තමන්ව මහත් වෙලා එක තැන ඉඳලා බඩ ඇවිල්ලා ගොඩක් කට්ටිය ෆැට් එක දාලා ඒත් එකම තමන්ට කොලෙස්ටරෝල්, ඩයබටික්ස්, ෂුගර් මෙන්න මේ වගේ දේවල් හැදලා ඔයත් මේ වීඩියෝ එක බලන්න කියලා ඉන්නවා. මොකද තියාගන්න ඔයත් මේ දේ කරන්නේ නැතුව ඔයාලට ටයිම් එකක් නැහැ කියලා ඔයාගේ හෙල්ත් එක ගැන බලන්නේ නැතුව ඔයා ගිව් අප් කරලා හිටියොත් ඔයාටත් වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයකට වෙන්නේ. ඒක හන්දා ඔයාට අද ඉඳන්ම තව මේ වීඩියෝ දැක්කම ඔයාට පුළුවන් ඔයාගේ හෙල්ත් එක වෙනුවෙන් මේක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතලා ඔයාට දවසට විනාඩි 30ක් 45ක් වෙන් කරලා ඔයාගේ හෙල්ත් එක ගැන හිතලා ඔයාට මේ වර්කවුට්ස් ටික කරන්න පුළුවන්. ඔයාට එක ගාව පාක් එකක එහෙම නැත්නම් ඔයාට ගෙදර වුණත් කිසිම ඉක්විප්මන්ට් එකක් නැතුව මේ එක්සර්සයිස් ටික try කරලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක save කරලා තියාගන්න. ඔයාට මුලින්ම body weight squat එකෙන් start කරන්න පුළුවන්. මේක ඔයාට 10 into 3 sets එහෙම නැත්නම් 15 into 3 sets ඔයාගේ level එක අනුව ඔයාට මේක 20 into 3 sets වගේ කරන්න පුළුවන්. මුලින්ම ඔයා body weight squat එකෙන් start කරලා ඉන්න. දෙවැනි එක්සර්සයිස් එක ඔයාට walking lunges කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට එක leg එකකට ඔයාට reps 8ක් විතර කව වෙන. ඒ කියන්නේ 16 into 3 sets වගේ මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන්. තුන්වෙනි එක්සර්සයිස් එකේ විදිහට ඔයාට push ups කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාට මේක 10 into 3 sets එහෙම නැත්නම් 15 into 3 sets එහෙම නැත්නම් 20 into 3 sets කරන්න පුළුවන්. ඔයාට මේක push ups එක්සර්සයිස් එක කරන්න බැර නම් ඔයා women කෙනෙක් නම් lady කෙනෙක් නම් ඔයාට ගෑනු කෙනෙක් නම් ඔයාට මේ විදිහට knee push up එක කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට knee push up එක කරලා ටික ටික වගේ strength එක වැඩි වෙනවත් එක්ක ඔයාට normal push up එකට යන්න පුළුවන්. හතරවෙනි එක්සර්සයිස් එක වගේ පොඩක් core එක පොඩක් strong වෙන හොඳ එක්සර්සයිස් එක crunches කියන්නේ ගොඩක් අදන්න එක්සර්සයිස් එක ඔයාට මේක perform කරන්න පුළුවන්. මේකත් ඔයාට 10 into 3 sets වගේ එහෙම නැත්නම් 15 into 3 sets එහෙම නැත්නම් 20 into 3 sets වගේ perform කරන්න පුළුවන්. මේ එක්සර්සයිස් හතරෙන් පස්සේ ඔයාලට පුළුවන් 10 to 15 minutes walk එකක් දාන්න. ඔයාලට කම්මැලි නම් ඔයාලට පුළුවන් සින්දුවක් අහන ගමන් එහෙම නැත්නම් තමන්ගේ මොකක්ද දෙයක් plan කරන ගමන් වුණත් හරි ඔයාලට 10 to 15 minutes walk එකක් දාන්න පුළුවන්. මේ වීඩියෝ එක save කරලා තියාගන්න.